කියන්න හදන්නේ අපි ඉන්නේ දැන් ගලහිටනවල ඉතිකීති And Anda bilang. බද්දාට මිනිස්සු පාරේ Oh, kayak gini. Orang kudi kau kan? Ini mana dia badda? ඒ බද්දාට අර තියෙන බත් ගොඩක් අතන යා Wong ඔය වගේ හක්කේ දාගන්න. අපි සෝමාවතියට ආවා අපේ මගේ අතන ෆොටෝ ගන්න නැහැ. අලුතෙන් හදපු කෞතුකාගාරේ පුරාවිද්‍යාව මේක රත්න මහත්තයා ඇති. ඔව් අර තියෙන්නේ අපි දැන් සෝමාවතී විහාරයට ඇවිල්ලා ඉන්නේ දෙන්නම ඔලු මල් පොකුරු දෙකක් ගත්තේ මේකද? ගම් වතුරෙන් පස්සේ සෝමාවතිය දෙවෙනි ප්‍රශ්න
බෑග් එකේ තියෙනවා. අපරාධ හිලිච්ච දෙකකින් ඉතින් කරන්නේ. වෙනදට චෛත්‍ය ඇතුළට යන්න පුළුවන්. මේ චෛත්‍ය ඇතුළට යන්න බෑ. වහලා තියෙන දොරවල් දෙකම. ගාමතරෙන් පස්සේ ඔක්කොම අස් කරලා තාම තියලා නෑ. තැම්පත් කරලා නෑ බුදු පිළිම මොකද. මේක ස්පෙන් එකට දාන්න. මේ මඩ බලන්නකෝ. මඩ කප්පුක පූජාව. යා මට හොඳට දැකලා පුරුදු වගේ. ගම් වතුරෙන් පස්සේ සෝමාවතිය. උඩහ අහස් මාලිගාවට යන්නත් බෑ. දානශාලාව තියෙන මේ පැත්තේ උඩට යන්නත් බෑ. චෛත්‍යයේ අර ධාතු තැන්පත් කළ තියෙන පිළිම තැන්පත් කළ තියෙන තැනට යන්නත් බෑ. තවම මඩ ගතිය. යන්න බෑ. බලන්න. කණු එහෙම ඇල වෙලා තියෙන එකේම පේනවා කොහොමද කියලා ගම් වතුර තිබුණ විදිය. මේ ටිකේ තිබුණේ ලස්සනට මල් හදලා පිච්චෙන ආමල් වගේ මල් ඔක්කොම ගස් විනාශ වෙලා. ධර්මශාලාවට ආවා. ඒකත් වහලා. එතනත් කවුරුත් නැහැ. ගම් වතුරෙන් විනාශ වෙච්ච බඩු විතරයි එතන උඩක් තියෙන්නේ. අපි සෝමාවතී චෛත්‍යයට වැන්දා. පල්ලෙහාට ගිහින් බලමු අලිය ඉන්නවද කියලා. මේ පැත්තට දාන්න. පැණිද දන්නේ නැහැ නේ මේක. පැණිද? නැහැ. අලියට එන්නත් බෑ. ඒ පැත්තේ තවමත් වතුර. ඔයාලට පේනවා අර ඈත ගහට එහා සම්පූර්ණ වතුර. එතනට තමයි අලිය එන්නේ වෙනදට. අලි දෙන්න තුන්දෙනාම දැන් එන්න බෑ. ලස් බලන්න එනේ වනේ ලස්සන වනේ. දැන් නෝසි දුර දෙනවා වගේ. ගම් වතුර ගැන දැන් මොකද්ද බලන්නේ? දැන් මොකද? අර ඈත ඔක්කොම ගම් වතුරට විනාශ වෙනවා. දැන් බලන්න. දැන් අපි එන්නේ මෙතන තියෙනවා ලොකු මාළු වලක්.
මේ මාළු වලේ වෙනදට මාළු ගොඩක් ඉන්නවා. හැබැයි ගම් වතුරට ඒ මාළු ටික යන්නේ. එහෙම ගිහිල්ලා තිබුණා. ඒකත් ලොකු දෙයක්. මොකද මේකේ මේ මාළුන්ට ඉන්න බැරි තරම් කුඩා මාළු ඉන්දියා. ඔබ විශේෂ ආධාරයක් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙනවා නම් කරුණායි මාතෘ උන්වහන්සේ වැඩෙන්න උන්වහන්සේ සමග ආලි එකීම තමයි ඇත. මී හරකෙක්. අර මාම වෙන්න. අර ඉන්න. බ්ලොක් දැන් අපි යන්නේ ගෙදර යන්න. ඉස්සරහින් මේ ටිකේ තාම වතුර තියෙන්නේ. තා දවසක් වැස්ස ගමන් අද වැස්සෙන් පාරේ යට වෙනවනේ. ඉස්සරහට ගිහින්. ඔව් එතන නවත්තලා අපි බලමු පාර. ගත්තා. ඔයාලට තේරෙනවා මේ තියෙන්නේ සෝමාවතී යන ප්‍රධාන පාර පන්සල කිට්ටුවම. එතකොට දැන් පාරට වතුර දාන්න තව චුට්ටයි. ඒකට අද ජනවාරි 3 පොය දවස. දිත් වැවිලා ගිහලා ටික දවසයි ආයෙ වතුර දාන්න වගේ. මේ විදිහට ගියොත් ආයෙත් වතුර දානවා. මෙතන තියෙන්නේ වැවක් නෙමෙයි කුඹුරු යායක්. කුඹුරු ගාවල් තිබුණේ නිකන් වලදී පිටණියක් වගේ තිබුණේ මේ ටිකේ. වල පේන ඈත යනකම් වැවක් වගේ වතුර. පොරෙන් මෙතන වල පේන පාලමක් තමයි ඉස්සරහ තියෙන්නේ. ඒ පාලම ගාවෙන් තිබුණේ ලොකු වැලක්. ඒ ඇල හොයා ගන්නවත් නැහැ. පාර දෙපැත්තම එකම විදියයි. මේ හරිය පාරට ගොඩාක් ප්‍රබල වතුර. සමහර විට අද වැස්සකින් ඒත් වතුර පාරට වැඩි වෙලා ආයෙත් මාර්ගයේ පාරට යනවා. පාරට වතුර දාන්න තව අඩියක්වත් නැත්නම් සමහර විට මෙහෙට වැස්සේ නැති වුණාට තවම දැන් ඊට වැස්ස අද උදේට වැස්ස දැනට වැස්සේ නැහැ. ඊට වගේ වෙන්න පුළුවන්. මේ වතුර වෙලගෙන ඉන්නේ. ඉස්සරහට ගිහලා බලමු තාත්තා. දිහාම නැතුව අරන්. ජාති දැන් ගන්න. හරි හරි.
අපි ඒ විදිහට තමයි සෝමාවතී ගමන අවසන් කරේ. බයි කියන්න. බයි. පොඩි එකෙක් බයි කියන්න. බයි. channel එක subscribe කරලා තියාගන්න.